ආයුබෝවන් යාළුවනේ. ඔයගොල්ලන්ව මගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න යන්නේ 5 වසර විෂය නිර්දේශයට ඇතුළත් පරිසරය දෙවන පාඩම ගැන. ඒ තමයි අපි ලක්වැසියෝ. හොඳයි. අපි මේ පාඩමේ එන පළවෙනියටම තියෙන ජාතික කොඩිය ගැන කතා කරමු. ඉතින් යාළුවනේ අපි දැන් බලමු ජාතික කොටියේ අන්තර්ගත සංකේත වලින් පිළිබිඹු වන දේවල්. බෝපත් සතරෙන් පිළිබිඹු වන්නේ සතර බ්‍රහ්ම විහරණ. ඒවා තමයි මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන සතර බ්‍රහ්ම විහරණ. රතු පැහැති පසුබිමෙන් කියවෙන්නේ ජාතික අභිමානය ගැන. කහ පැහැති සිංහ රූපයෙන් කියවෙන්නේ සිංහල ජාතිය නියෝජනය කිරීම. තැඹිලි හා කොළ පාට තීරු වලින් කියවෙන්නේ දමිළ, මුස්ලිම් ඇතුළු අනික් ජාතීන් ගැන. මුළු කොඩිය වට කර යෙදූ කහ පාට තීරුවෙන් කියවෙන්නේ කොඩියේ නිවාව මෙන්ම ජාතීන් අතර එකමුතු බව. එහෙනම් යාළුවනේ අපි දැන් බලන්න යන්නේ රාජ්‍ය ලාංඡනය ගැන. ධර්ම චක්‍රය. ඒකෙන් කියවෙන්නේ ධර්මය ගැන. වී කරල්. ඒකෙන් කියවෙන්නේ ස්වයංපෝෂිත බව හා සශ්‍රීකත්වය. පුන් කලස. සෞභාග්‍ය හා පරිපූර්ණ බව තමයි ඒකෙන් කියවෙන්නේ. ඉර හා හඳ. සදාතනික පැවැත්ම. ඊළඟ එක තමයි කඩුව අතින්ගත් සිංහයා. ඒකෙන් කියවෙන්නේ රට හා විනයගරුක ජනයා. අපි ඊළඟට බලමු අපේ ශ්‍රී ලංකාවේ සංකේත මොනවද කියලා. ශ්‍රී ලංකාවේ ජාතික පක්ෂියා, ශ්‍රී ලංකාවේ ජාතික සත්වයා, ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව, ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය, ශ්‍රී ලංකාවේ ජාතික වෘක්ෂය, ශ්‍රී ලංකාවේ ජාතික මැණික. ඒ ටික තමයි අපේ ශ්‍රී ලංකාවේ තියෙන සංකේත. එහෙනම් අපි බලමු මේ සංකේතවල විස්තර ටික. අපි මුලින්ම බලමු ශ්‍රී ලංකාවේ ජාතික පක්ෂියා වන වලි කුකුලා ගැන. වලි කුකුලා ශ්‍රී ලංකාවට ආවේනික ඒකදේශික පක්ෂියෙකි. දෙමළ භාෂාවෙන් වලි කුකුලාව හඳුන්වන්නේ කාට්ටුකෝලි ලෙසයි. කුඩා හිසක් හා ශක්තිමත් බෙල්ලකින් යුතු වලි කුකුලා ධාන්‍ය වර්ග හා කෘමි සතුන් අහුලාගෙන කයි. වලි කිකිලිය වරකට බිත්තරය බැගින් දමයි. දිලිසෙන දුඹුරු පාට, අලු පාට හා කළු පාට වලි කුකුලාගේ ශරීර වර්ණ ලෙස දැක්විය හැකියි. ඊළඟට අපි ශ්‍රී ලංකාවේ ජාතික වෘක්ෂය වන නාගස ගැන විස්තර ටිකක් හොයන්න. 1986 පෙබරවාරි 26 වෙනිදා කැබිනට් මණ්ඩලයේ තීරණයකට අනුව ශ්‍රී ලංකාවේ ජාතික වෘක්ෂය ලෙස නාගස නම් කරන ලදී. අටවිසි බුදුවරුන්ගෙන් එක් බුදුවරයෙකුට පිටදීමට යොදාගත් වෘක්ෂයන් බැවින් එය පූජනීයත්වයෙන්ද සලකනු ලබයි. නාලීය ඉතා ශක්තිමත් බවින් වැඩි නිසා ඉංග්‍රීසින් විසින් එය අයඩින් වූඩ් ලෙස හඳුන්වන ලදී. දෙමළ භාෂාවෙන් නාහමැරම් ලෙස හඳුන්වන්නේ මේ නාගසයි. නාගස කේතුවක හැඩය ගනි. ලපටි නාදලු රෝස පැහැයක් ගනි. පිරිත් මණ්ඩව සැකසීමේදී නාශාක පත්‍ර පිරිත් කොටුවේ ඉහළම එල්ලීමට යොදා ගනි. ඖෂධයක් ලෙසද ප්‍රයෝජනවත් වන ශාකයකි. නාමල ඉතා සුවඳවත් පෙති 4කින් යුත් මලකි. එහෙනම් යාළුවනේ අපි දැන් බලමු ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය වන මානෙල් මල ගැන. මානෙල් මල ජලයේ වැවෙන දුර්ලභ ශාකයකි. නිලට හුරු දම් පැහැයක් මානෙල් මලෙහි දැකගත හැකිය. නව පැල හට ගැනීම සිදුවන්නේ කොළය මැදයි. මානෙල් ඉතා වටිනා ඖෂධයකි.
ඉතා සුවඳවත් වූ මල මැද කහ පැහැති රේණු රාශියක් පිහිටා ඇත. එහෙනම් අපි ඊළඟට බලමු ශ්‍රී ලංකාවේ ජාතික ക്രീഡාව වන වොලිබෝල් ක්‍රීඩාව ගැන. අපේ රටේ ජාතික ක්‍රීඩාව වන වොලිබෝල් 1885 දී ඇමරිකාවේ මුලින්ම ආරම්භ වූවකි. මුල් කාලීන පිරිමි පක්ෂයට පමණක් සීමා වූ වොලිබෝල් ක්‍රීඩාව වර්ෂ 1964 දී ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම පොදු වූ ක්‍රීඩාවක් ලෙස ඔලිම්පික් තරගාවලියට පවා ඇතුළත් විය. වොලිබෝල් ක්‍රීඩාවේදී ප්‍රගුණ කළ යුතු මූලික දක්ෂතා 5කි. ඒ තමයි පන්දුව පිරිනැමීම, පන්දුව එසවීම, පන්දුව හැසිරවීම, ප්‍රහාර එල්ල කිරීම හා ප්‍රහාර වැළැක්වීම යනු ඒවායි. එක් පිලකට ක්‍රීඩා කරන ක්‍රීඩකීන් සංඛ්‍යාව 6ක් වන අතර දෙපිලටම ක්‍රීඩා කරන ක්‍රීඩකීන් සංඛ්‍යාව 12කි. වොලිබෝල් ක්‍රීඩාව ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලද්දේ වර්ෂ 1961 දී රොබර්ට් වෝල්ටර් නම් ඇමරිකානු ක්‍රීඩා අධ්‍යක්ෂකවරයෙකු විසිනි. ඊළඟට අපි කතා කරන්න යන්නේ ශ්‍රී ලංකාවේ ජාතික සත්වයා වන දඬුලේනා ගැන. ශ්‍රී ලංකාවේ ජාතික සත්වයා වන්නේ දඬුලේනා. ශ්‍රී ලංකාවේ සෑම පළාතකම බාහිර දැකගත හැකිය. කලාපයේදී බහුලව දැකිය හැකියි. සාමාන්‍ය ලේනෙකුට වඩා තරමක් විශාල ශරීරයකින් යුතු දඬුලේනා ඉතා අලංකාරවත් සතෙකි. ගස්වල ඇති පොල් ගෙඩි සියුම් දත්වලින් ලෙලිහැරගෙන කන්නට තරම් දඬුලේනා දක්ෂය. එහෙනම් යාළුවනේ දැන් ඕගොල්ලන්ට මේ වෙනකන් කියලා දුන්න ඔක්කොම දේවල් තේරුණාද? එහෙනම් අපි ඊළඟ සංකේතයට යන්කෝ. ඒ තමයි ශ්‍රී ලංකාවේ ජාතික මාණික්‍ය වන නිල් මැණික. අපේ ජාතික මැණික නිල් මැණිකයි. කපා ඔප දැමූ පසු ඉතා සුන්දරත්වයකින් යුතු නිල් මැණික මූල්‍යමය අතින්ද ඉතා වටිනා මැණිකකි. නිල් මැණික අපේ රටේ ජාතික මැණික එහෙම නැත්නම් මාණික්‍ය බවට පත්වීමෙන් අනතුරුව එය සමරීමට තැපැල් මුද්‍රයක්ද නිකුත් කොට තිබේ. ඊළඟට අපි කතා කරන්න යන්නේ අපේ ශ්‍රී ලංකාවේ ගායනා කරන ජාතික ගීය ගැන. 1948 පෙබරවාරි 4 වෙනිදා තමයි මේක මුල්වරටම ගායනා කළේ. මෙය රචනා කළේ ආනන්ද සමරකෝන් මහතා. ඔය ජාතික ගීය ගැන චූටි විස්තරයක් මම ඔයගලන්ට කියලා දුන්නා. එහෙනම් යාළුවනේ අද අපේ වීඩියෝ එක මෙතනින් අවසන්. මේ වීඩියෝ එකේ ඉතුරු කොටස එහෙම නැත්නම් දෙක කොටසෙන් හමු වෙනකන් ඕගොල්ලන්ට සුබ දවසක්. ආයුබෝවන්.